බලමු කොච්චරක් බොන්න පුළුවන්ද කියලා. Can you try? Thank you very Thank you. Yo, what's up guys? Welcome back to my YouTube channel. Sasa boy, කියන්න බලන්න. අපි ඉන්නේ guys උණවටුනේ. උණවටුනේ මේ දවස්වල සීසන් එකෙත් හොඳම ටයිප් එක යන්නේ. ඉතින් අපි බොහොම අමාරුවෙන් තමයි ඔන්න පොඩි විලා එකක් බුක් කරගත්තා. මේ දවස්වල පට්ට ගණන් රූම්ස් අපිට මේක වුණා රුපියල් 5000යි. මේක ටිකක් ඇතුළට වෙන්න ගත්තේ රොක් හවුස් කියලා. මේ අපි සාමාන්‍යයෙන් ඉවෙන්ට්ස් වලට ආවහම හැමදාම වගේ එන තැනක්. මේ අංකල් කෙනෙකුයි ඇන්ටි කෙනෙකුයි ඉන්නේ. මේ ඉතින් අපිට සිංගල් රූම් එක ප්‍රයිස් එකට ඩබල් රූම් එකක් වුණා. අනික බීච් සයිඩ් එකේ සහ මෙතන අනිත් තියෙන විලාස් වල ගාණ යන්නේ සාමාන්‍යයෙන් ඩොලර් 70යි 60යි සාමාන්‍යයෙන් one night රුපියල් 20000ක් විතර වෙනවා. එහෙම නැතුව තැනක ගන්න තියෙන්නේ සාමාන්‍ය රුපියල් 10000න් උඩ 12000ක් 15000ක් වෙනවා. රොක් හවුස් ඔන්න ඔයාලත් එනවා නම් contact number එක මෙතන තියෙනවා දාගන්න. ඊට අපි යන්න හදන්නේ කන්නයි බොණ්ඩයි නාණ්ඩයි. බීච් එක පැත්තට තමයි යන්න හදන්නේ. අපි අදින් ඉවර කරනවා. ඔන්න අපේ ඩවුන් සවුත් ටුවර් එක. මොන හරි කියන්න. ඔයාව බලන් ඉන්න ඕනේ ගොඩක් කට්ටිය. මෙතන අපි හැමදාම නෑවා. ඒ වගේම හොඳට තිබ්බා රහ කෑම එහෙම කෑවා. හරිම හොඳයි ටුවර් එක. ගොඩක් හොඳයි. Yang istilah tinggal anak tengah. Guys, ගොඩක් අය රික්වෙස්ට් කරලා තිබ්බා මේක මම කලින් වීඩියෝ එකකට ගත්ත බ්‍රෑන්ඩ් එකක් තමයි අද ගෙනල්ලා තියෙන්නේ. මේක ගත්තට වීඩියෝ එක හරියට කරගන්න හම්බුන්නේ නැහැ. ආවට මතකද අපි විලා එකක වීඩියෝ එකක් කරන්න ගිහිල්ලා මේ බැරි වුණා. අන්න ඒක තමයි අද ගෙනල්ලා තියෙන්නේ. මොපෝ ලන්ඩන් ඩ්‍රයි ජින් টොප් බ්‍රෑන්ඩ් එකක්. සමනලේ නම් වෙනස් කරලා කලින් පාට වැඩිය. මං ආසම එකක්. yes අන්න ඕක තමයි අද ටේස්ට් කරන්න හදන්නේ. මේ බලමු කොච්චරක් බොන්න පුළුවන්ද කියලා. අද වගකීම් වැඩි හින්දා අඩුවෙන් බොන්න තමයි හිතාගෙන ඉන්නේ. එලකිරි. මේ අන්න ඕක තමයි try කරන්න හදන්නේ. මේ සුන්දර උණවටුනේ ඉඳන්. ඉතින් guys මේකේ මේ ලොක් එක වෙනස් කරලා බොටල් එකේ. ඔපෝ ජින්. මේක ලංකාවේ එකක්. මම කලින් වීඩියෝ එකක ගෙනාව ඔයාලට මේකේ අඩංගු ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ඔක්කොම මේ ලංකාවේ ඉන්ග්‍රීඩියන්ට්ස් තමයි අඩංගු වෙලා තියෙන්නේ. Sasa cheers. Adare. Nice taste, huh? Russian vodka එකක්ද? ඔව් ගත්ත ගන්න මම දැන් ගත්තා. ඈ? දැන් ගත්තේ. ඈ. Winter edition. හොඳ බඩු. alcohol percentage එක 40ක් තියෙනවා. guys Russian vodka එකක් තියෙනවා 7000 කියනවා 7000ක් කියනවා. එලකිරි මට අංකල්ගේ නම්බර් එකද? මම බන්දේ යනවා යන්න වෙලාවක්. දැන් ගන්න බෑ. වෙලාවක් ඉන්නවා. මේ දැන් ගන්න කියන්නේ මම මෙතන බිල් එකට රුපියල් 6-7000ක් විතරයි අරන් ආවේ. මට බැංක් එකෙන් අරන් දෙන්න වෙනවා අංකල්. දැන් ඉතින් ඕක දාලා මේක ගන්න යන්න බෑ සන්සෙට් එක. ඒගොල්ලෝ කාඩ් පේ කරන්න නැහැ. බෑ මේ කාඩ් පේ නෑ මං කෑෂ් ටික විතරයි අරන් ආවේ. මේ කාඩ්ස් ඔක්කොම රූම් එකේ. නැත්නම් මේක ගන්නවම. ඔයාලට ගියේ නැතුණත් බලන්න අපි සාමාන්‍යයෙන් ලාවට කරවල වැටිගෙන එනකොට යනවා. හා
අපරාධයක ගන්න තිබ්බ ගයිස. ආය රූම් එකට ගිහිල්ලා එන්න බෑ. ටිකක් යන්නත් එපා. එතකොට මෙතන තියෙන මොමන්ට් එක යනවා. ඉතින් ගයිස් ඔන්න අපේ ඇවිල්ලා තියෙනවා කලමාරි එක. කලමාරි කියන්නේ මේ දැල්ලන්ට සස දාගන්න මේකේ. චුට්ටක් ස්පයිසි ඇතියා. ඔය කැල කාලිනව. සරනේ. right guys අපි ice cubes ගෙන්න ගත්තා. ලයිම් පෙත්තක් ගෙන්න ගත්තා. බලමු ටේස්ට් එක කොහොමද කියලා. නයිස් ආ. දැන් තමයි මේකේ හරිම රස එන්නේ. අයිසුයි ලයිමුයි සෙට් වුණා. රයිට් අපි දැල්ලෝ කෑල්ලක් තමයි කන්න හදන්නේ. සර නෑනේ. මොකද හිතෙන්නේ? රහයි. නිකන් අර හපන්නේ විතරයි අර මේ අර. හයියන්නේ නෑ නේ. chicken fried rice එක ඔන්න ඒ විදියට ශ්‍රී ලංකන් ස්ටයිල් එකේ වගේ ඇවිල්ලා තියෙන්නේ. මේ සසමෙන්ක දාන්න. දැනට කාලා හොඳට මේ නාමු. නාලා රෑට අපි කමු ඉතාලියන් පීස් එකක්. මොන පීස් බෝන එකක් නෑ. ඒ යන්නේ. ඉතාලියන් පීස් එකක් කමුකෝ අපි රෑට. මොකෝ? රස්නීද රහයිද? ලොකු විශේෂයක් නැහැ. සාමාන්‍ය ෆ්‍රයිඩ් රයිස් එක රහ තියෙනවා. ඔය රහයිද? අනිත් ඒවාට වැඩිය? ගයිස් මේක කාලෙකින් ආපු බෙස්ම මේ පාව මෙතන විව් එක මැක්සා බෙස්ම මේ
ජින් එකක් කියන්නේ ලංකාවේ අපි ගැන හිතන ජින් එකක් මේක. මේ මම මේකට එකෙන්ම මේ රෙස්පෙක්ට් කරනවා. එහෙම වයිබ් එකක් මට තේරෙනවා ගයිස් මේක මේ යද්දි. සාමාන්‍යයෙන් අනේ thank you අයියා. අයියා ලොකේෂන් එක මොකද්ද මෙතන? නේම් එක? The Rock උණවටුන මේ nice friendly service එකක් තියෙනවා guys. ඔයාලා මේ locals ලා එනවා නම් මම contact number එක දාන්න. කතා කරන්න මේ best place ආ food කැම ටිකත් හොඳයි. service එක ඊට වැඩිය හොඳයි යා. වටපිට බැලනවා ගණන් ගන්න එපා. අපි පෘථග්ජන මිනිස්සු නෙවෙයි. පෘථග්ජන මිනිස්සු කියන්නේ මෙහෙම දොඩම් දැක්කහම බලන්න හිතෙනවා. Thank you අයියේ. වයිස් අපි කලමාරි කෑල්ලක් එක්ක රයිස් කටක් කාලා බලමු. මේ ලොකු කට සසා වැලි මාලිගය හදනවා. අද දා වීඩියෝ එකේ තත්ත්වය මොකද්ද බලමු. මගේ ජීවිතේ වීඩියෝස් කරන්න පටන් අරන් දැකපු ලස්සනම සීනරි එක තිබ්බේ ඔයාලට කැම් එක හෙල්ලෙනවා පේනවනේ, බෝතලේ හෙල්ලෙනවා පේනවනේ. ඒ තරම් මාර හුලඟක් මේකේ තියෙන්නේ. මේස පවා හෙල්ලෙන ගානට හුලඟක් තියෙනවා. මේ බටර්ෆිෂ් with බටර්ෆිෂ් කොග්ගල ඒකේ ගත්ත සිනමැටික් ෂොට් ටික මාර ලස්සනයි guys. ඔයා හිතන්න කැමරාවට එහෙම පේනවනම් මගේ ඇස් දෙකට කොහොම පේනවද කියලා. කොච්චර රටවල් වල ගියත් මේ ලංකාවේ බීච් වල තියෙන ඒක මාර ලස්සනයි. වහන්න දාන්නේ. මේ දවස් ටිකේ මූද හරි ලස්සනයි.
හයි මම තරිඳු නිවන්තක ආයු LCP Finance. ආහද මම YouTube කන්නයි බොන්නයි ජොබ් එක මේක තමයි ඔව්. සසා මොකෝ හිතෙන්නේ නයිස් මං එන්න say hi to Yes. Hi guys. this one from Sri Lanka, Overglen Private Limited. This is a type of London dry gin. Can you try? Yeah, it's very tasty. Yeah, sure. I also have. Hannai bonnai search kela bala. Yeah. Cheers. You are from Russia? Russia. Yeah. I'm from Russia. Cheers. How it is? You like? Granik? This is your family? Yes. Ты переводи. То, что мы разговариваем. My дочь. Daughter. Daughter. Hi. What's your name? And N. In. Oh, okay. You- He's my son. Okay. Mm. You happy birthday. my birthday today. Sorry? My birthday today. Go. Wish. Okay. Wish you a happy birthday. Have a good future. My English is not perfect good. Окей. Куда пошли-то? Переводчик где будет? Это my translate. Oh, okay. Okay. What do you think about this gin? Что ты думаешь об этом? Like хороший джин. Good. Taste, it's using our Sri Lankan 10 botanicals. Здесь локация. это Есть то- локация? Yes. Yeah. В одной этой, да? Yeah. They have ginger, lime, some Окей. some Sri Lankan traditional ingredients used to make this gin. Джин, окей. Хороший джин, да? Скажи. Good gin. Okay. How many days you guys been in Sri Lanka? 18. Now 8. 8. Okay. So, what do you think about Sri Lankan hospitality and Sri Lankan crowd? A beautiful country. Yeah. Very good country. Как сказать это? Luxury. Ah, yes. Luxury. About hospitality. Ну, про больницу, про то, как обслуживают. People good. Ah, yes. People good. Very Okay. kind and Yeah. friendly people. Okay. It's thank you for that comments. Okay. Oh. Do you need any help? Call me. Let's enjoy your journey. Говорите, если что-то надо, позвоните ему, будем наслаждаться. Все окей. Скажи спасибо. Thank you very Thank much. you. Guys, මගේ ඉංග්‍රීසි එච්චර හොඳ නෑ. මට පුළුවන් විදිහට මම කතා කරා. මේ ඔක්ස්ෆර්ඩ් ඉඳන් ආපෙව මට කියන්න එපා. උඹ මේව කතා කරේ කියලා. නේ. ඒක නිසා ඒක මතක් කරා ඔක්කොම කලින්. රෂියන් ෆැමිලි එකක්. මේ නයිස්. ඔන්න ශ්‍රී ලංකන් අරක්කු ටිකක් පෙව්වා. මේ නයිස් අපි තව ෂොට් එකක් දාගෙන යන්න හදන්නේ. වතුරට බහින්න.
එහෙනම් මේ බීච් එකට ගිහිල්ලා එන්න. wow guys සසානං මාර එන්ජොයි වෙන ගමන් ඉන්නේ. මොනවද කියන්න තියෙන්නේ? හොඳයි. ආ. පියන්න මේ නැති. කොච්චර කැමරකට ගියා? දැන් අපේ යන්නේ පිටින් මෙච්චර. නැති කිය මෙච්චර. ඕවා කියන්න එපා අම්මගේ බැලුම් ගන්න. අම්මට කියන්න මොන හරි? ආවනම් කොහොම තමයි. පරිස්සමෙන්. මොකද්ද වෙලා තියෙන්නේ? මේ කිට්ටු නැති. හා? මේ කිට්ටු ඇතුලේ වැලි. කෝ? අනේ පුකේ වැලි. මන්නේ කිට්ටු ගැඹුරු යනවා. ඈ? මේ හරියට. එපා එපා ඒ ගැඹුර යන්න. අකි විදගෙන මේ හරියට. ඉඳගෙනවත් යන්න. ඉන්න තාත්තා එනවා දැන්. ගයිස් මේ හාෆ් ඇබ් බිව්වා. සුද්දා ෂොට් එකක් ගැහුවා. මෙන්න මෙච්චරක් අනුමත වෙලා තියෙන්නේ. මේ කොල්ලව නාවන්න ඕනේ. මේ රයිට් මේ අන්තිම ෂොට් එක දාන්නේ. මේ ටික අපි ඊළඟ වීඩියෝ එකේ රිවිව් කරමු. මේ නාන්න ඕනේ. පැලෙන්න. සසායක ඉන්න ඕනේ ටික වෙලාවක්. ගයිස් අපි වීඩියෝ එක ඉවර කරන්න හදන්නේ. හරියටම බැලුවොත් එහෙම වීඩියෝ එක ඉවර කරන්න වෙලාව වෙනකොට yes මෙච්චරක් ඉවර කරලා තියෙනවා. nice drink guys. ජයවා සසා තාම වතුරේ. එහෙනම් අපි වීඩියෝ එක ඉවර කරන්න හදන්නේ. මොකද්ද කියන්න තියෙන්නේ? අද හදන්නේ වාහන මේක කරා. හොඳයි අද. ලයික් කරන්න. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අපි ගියා. ජය වේවා. ආදරේ මගේ උන්ට